ගගනී සුදුතුයි කියන්නේ කාලයක් දරු සම්පත් බලාගෙන හිටපු යෝලා. කොච්චර උත්සාහ කරත් ඔවුන්ට දරු සුරතල් දකින්න වාසනාවක් තිබුණේ නැහැ. අවුරුදු 6ක් මේ විදිහට ගෙවිලා ගියා. සතියක ඉඳන් ගගනිගේ ඇඟේ වෙනසක් දැනෙන්න ගත්තා. වෛද්‍යවරියක් මුණ ගැසුණු ඔවුන්ට ජීවිතය ගැන තිබ්බ කලකිරීම නැති වෙලාම ගියේ දෙදෙනාගේම කිරිසිහින මල් පල ගන්වමිනි. වසර ගණනාවක මහන්සිය මේ විදිහට ඉෂ්ට වුණා. මාස 3-4ක් නොදැනීම මේ සුබ බලාපොරොත්තු එක්ක ගෙවිලා යද්දී ගගනිට තමන්ගේ දෙමාපියන් බොහෝසේ මතක් වෙන්න ගත්තා. ගගනි කියන්නේ දෙමාපියන් අහිමි වූ ගැහැණු ළමයෙක්. ඇයගේ හැමදේම උනේ සුදත් සහ ඔහුගේ මව අතිනේ. ඇයගේ සිත හදන්න හිතන් සුදත් ගගනිව ඇයව පොඩි කාලේ හැදුණු වැඩුණු ප්‍රදේශයට එක්ක යාමට තීරණය කළා. සුදත් ගගනි සහ සුදත්ගේ මව මේ ගමන යාමට ලෑස්ති වුණා. පැය කිහිපයක ගමනකින් පසු ගගනිගේ මහගෙදරට ළඟා වන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. කාලයක් වසා දමා තිබුණද එය හොඳින් නඩත්තු කර තිබූ වලව්වකි. වලව්වට ඇතුළු වූ ඔවුන් මහන්සිය වැඩි නිසාම නින්දට වැටුනේ බඩු බාහිර ආදිය පසු දවසේ අස්පස් කරනවා යයි සිතාගෙනය. තම දරුවා ලැබෙන තුරු මෙම වලව්වේ සිටීමට තීරණය කළේ එම කාලය අතරතුරදී තම රාජකාරී කටයුතු සුදත් මෙම ප්‍රදේශයට මාරු කරගෙන තිබූ නිසාය. තවත් මාස 2ක් පමණ ගෙවී ගියා. ගගනිට වෙනදාට වඩා මහන්සියක් දැනෙන්න ගත්තා. තම ගර්භණී සමය නිසා මෙලෙස වෙන බව ඇය සිතුවා. නමුත් ටික ටික තත්ත්වය වෙන අතකට පෙරළුණා. ගගනිට නිවස තුල විවිධ මායාවන් දිස්සෙන්න ගත්තා. කාටහඬවල් ඇහෙන්න ගත්තා. ඒවා ඇයට පමණක් සීමා වුණා. ඇය සුදත් ඒවා පිළිබඳ කීවත් ඔහු සිතුවේ ඇයට ඇති පීඩනය නිසා ඇය එසේ සිතනවා ඇති බවය. මෙලෙස කාලය ටික ටික ගෙවී ගියා. සති ගණන් ඉදිරියට යද්දී දිනක් රාත්‍රියේ ගගනිට තම ආලින්දයෙන් ශබ්දයක් ඇසුණා. ඇය සුදත්ට කතා නොකර කාමරයෙන් එළියට ආවා. සියලු දෙනා නැගිට ආවා. ගගනි ලේවිලක් මැද වැතිර සිටියා. සුදත් ඉක්මනටම ඇයව රෝහලකට රැගෙන ගියා. නමුත් අවාසනාවකට ඒ වෙන විටත් ගගනිගේ දරුවා නැති වී ගොස් ඇත. මෙය සියලු දෙනාටම කම්පනයක් වුණා. එමෙන්ම ගගනිගේ ජීවිතයද අස්තීර මට්ටමක තිබුණි. ඇයගේ සිහිය පවා ඒ වන විට තිබුණේ නැත. දවස් 3-4කට පසුව ඇයට සිහිය ආවා. නමුත් දරුවා නැතිවීම ඇයට දරාගත නොහැකි දෙයක් වුණා. ඇය රෝහලෙන් නිවසට ගියත් කිසිවෙකු සමග කතා කළේ නැත. ඇයගේ හැසිරීම පවා වෙනස් වුණා. සුදත් ළඟට එනවාට පවා ඇය අකමැති වුණා. තවත් අසාමාන්‍ය බොහෝ දේ මෙලෙස සිදු වුණා. සුදත්ගේ මව ඇයව පන්සලකට එක්කන් යාමට තීරණය කළත් එයට ගගනිගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. මේ හැසිරීම දරාගත නොහැකි තැන්වල ඇය දන්න කපු මහත්මයෙක්ගේ සහාය පැතුවා. කපු මහත්මයාව නිවසට ගෙන ආපු සුදත්ගේ මව ඔහුට කියලා සෙත් සාන්තියක් කරන්නයි සූදානම් වුණේ. ගෙදරට පැමිණි කපු මහතා නිවසට ඇතුළු වෙද්දිම ප්‍රශ්නය අඳුරගත්තා. මේ ගෙදර යක්ෂයෙක් ඉන්නවා බොලව්. ඌ මේ කෙල්ලගේ ඇඟට වැහිලා ඉන්නේ. තනවට වඩා මේක භයානකයි. දැනට මූ බිල්ලක් අරන් මේ කෙල්ලත් අරන් යන්නයි ඌ ඇවිත් ඉන්නේ. මේ දේවල් ඇහුව ගමන් සුදුතුයි අම්මයි බය වුණා. අවශ්‍ය දේවල් කපු මහත්තයාගෙන් අහගෙන ඒ දේවල් ලෑස්ති කළා. එදා බදාද දවසක් සේරම ලෑස්ති කරන් පූජාවට ලෑස්ති වුණා. ගගනි කෑමොර දෙන්න උනා. වෙලාව ටික ටික ගෙවිලා ගියා. සුදත් සහ ඌගේ මව මේ දේවල් දිහා බයෙන් බලාගෙන හිටියා. අවසානයේ කපු මහත්මයාට යක්ෂයා මෙල්ල කරගන්න හැකියාව ලැබුණා. කාටවත් මාත් එක්ක හැප්පෙන්න බෑ බොලව්. ගුරුන්නාන්සේ අවසානයේ හිම කිව්වා. මං කරන්න ඕනේ සේරම කරලා තියෙන්නේ. මේ දැරවිව දැන් හොඳින් බලාගන්න. තනි වෙන්න ඉඩ තියන්න එපා. ආයෙත් මේ යක්ෂයාගෙන් බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ බොහෝ දේ සහ ඕන්ට කළ යුතු දේවල් පවසා ගුරුන්නාන්සේ පිටව ගියා.
එක් දිනක් හෝ එම නිවසේ නොසිට ඔවුන් නැවත ඔවුන්ගේ නිවසට ගියා. කාලය යනවත් සමගම ගගනි පෙර පුරුදු රටාවට හුරු වුණා. වසරක් පමණ යන විට බොඳ වූ කිරි සිහින මල්පල ගන්වමින් ගගනි නැවතත් ගැබ් ගත්තා. ලස්සන කෙලි පොඩිත්තකගේ මවක් වෙන්න ඇයට වාසනාව ලැබුණා. නමුත් ඒ අඳුරු මතකයන් නිදි නැති වූ රැයවල් ඔවුන්ට තවම නපුරු මතකයක්ම වුණා.